සුබ දවසක්. අද දවසේ දේව වචනේ කොටසකට අපි යහුම්කන් දෙමු. එකලේකම් 16:34 වෙනි පදය. ස්වාමින්ට ස්තුති කරව. මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවතින්නේ. ආමෙන්. ස්තුති දීම. ඔබ දවසකට කී වතාවක් දෙවියන් වහන්සේට ස්තුති කරනවද? පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි මම එහෙම අහන්නේ? ගොඩක් වෙලාවෙදී අපි යමක් ඉල්ලලා ඒක ලැබුණොත් අපි උන්වහන්සේට ස්තුති කරනවා. නමුත් දවස පුරා අපිට උන්වහන්සේගෙන් මොන තරම් දේවල් ලැබෙනවද ස්තුති කරන්න. අපේ හදගැස්ම, ඒ වගේම අපි ගන්න හුස්ම ටික, ඉඳන් ජීවිතයේ සියලු දේ අපිට ලැබෙන්නේ උන්වහන්සේගෙන්. ඒ නිසා අපි අතින් කොච්චර අතපහු වෙලා මග ඇරිලා තියෙනවද ස්තුති දීම. ඒ වගේම සමහර අය ඉන්නවා ජීවිතේ මොන දේ ලැබුණත් ස්තුතියක් නොකර හැබැයි යමක් නොලැබුණොත් දෙවියන් වහන්සේට චෝදනා කරන මැසිවිලි කියන අය. ගොඩක් වෙලාවෙදි මේ මැසිවිලි කීම බැඳිලා තියෙන්නේ නොහැදිලි කාරකමත් එක්ක. ඔබට මතකද පොරොන්දු දේශයට යන සිදුවීමේදී දින 11කින් යන්න තිබුණු ගමන වුණ අවුරුදු 40ක් තිස්සේ ගියා. අද දවසේ ඔබත් ඉන්න වෙති යම් ප්‍රශ්නයක් තුලින් ඇදී යමින් ඔබ අයියෝ කියමින් කෙන්දිරි ගාමින්. එහෙම නැත්නම් තව කාට හරි දොස් පවරමින්. ඒ නිසා අද දවසේ ඔබ මේ වචනය අහලා ශක්තිමත් වෙලා උන්වහන්සේට ස්තුති දෙමින් ඔබේ කාරණාව දෙවියන් වහන්සේට දන්වලා දිව්‍යමය බලයෙන් ඔබ නිදහස් වෙන්න. මම ඔබත් එක්ක අද එකලේකම් 16 වෙනි පරිච්ඡේදයේ පද කිහිපයකින් ස්තුති දීම ගැන ඔබත් එක්ක බෙදා ගන්නවා. එතකොට දාවිත් රජුරෝ ගිවිසුම් පෙට්ටිය දාවිද්ගේ නුවරට ගෙනාපු වෙලාවේ ඔවුන් දුන්නු දෙවියන් වහන්සේට දුන්නු ස්තුතියේ කාරණා කීපයක් තමයි බෙදාගන්නේ. පළවෙනි කාරණාව තමයි ඔවුන් ස්තුති දුන්නා දෙවියන් වහන්සේ ඔවුන් සමග සිටින නිසා. ඔබ හිතන්න දාවිත් රජුරවන්ට ඒක කොච්චර දැනුණාද කියන්නේ. ඔහු රජ කෙනෙක් වුණත් අර දැසි දස්සෝ එක එකතු වෙලා නැටුවා සිතේ තිබිච්ච ප්‍රීතියට. ඔවුන් කොහොමද දෙවියන් වහන්සේට ස්තුති දුන්නේ? පූජා පවත්වමින්, ඒ වගේම ගීතිකා ගායනා කරමින්, විවිධ භාණ්ඩවල ශබ්ද පවත්වමින්, ජයഘോഷා පවත්වමින් ඔවුන්ගේ මුළු ස්තුතිය දෙවියන් වහන්සේට දුන්නා. අද දවසේ අපි හොඳටම දන්නවා උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. මොකද උන්වහන්සේ දුන්නු පොරොන්දුව නිසා. ලෝකාන්තිමේතේ මම නුඹලා සමග සිටිමි කියලා. මේක ඔබට කොච්චර දැනෙනවද? ඔබ හිතලා බලන්න. ඔබ මේ මොහොතේ වේදනාව තුල යනවා ඇති. යම් ප්‍රශ්නයකට හිර වෙලා ඇති. එහෙම නැත්නම් ඔබ තනි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබ ආදරය කරපු අය ඔබව අතහැරලා දාලා, එහෙම නැත්නම් ඔබ උදව් කරපු අය ඔබව නොසලකා හැරලා වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවෙත් උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න නිසා උන්වහන්සේට ස්තුති කරන්න. අත්දැකලා බලන්න ඒ උණුසුම. ඒ වගේම ජීවිතේ ප්‍රීතිමත් වෙලාවෙත් උන්වහන්සේ අපි එක්ක ඉන්නවා. දෙවෙනි කාරණාව තමයි ඔවුන් දෙවියන් වහන්සේට ස්තුති දුන්නු. උන්වහන්සේගේ පොරොන්දු නිසා උන්වහන්සේට ස්තුති කළා. දේවචනේ 15 වෙනි පදේ කියනවා උන්වහන්සේගේ ගිවිසුම සදා කාලයටත් උන්වහන්සේ අනකල වචනේ පරම්පරා දහසකටත් සිහි කරව කියලා කියනවා. ඇයි ඔවුන් දැනගෙන හිටියා ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්ට දුන්නු මේ අමාරු පොරොන්දු ලෝකේ ඉෂ්ට වෙයි කියලා හිතන්න බැරි දේවල් උන්වහන්සේ ඉෂ්ට කරපු හැටි. එහෙනම් අද දවසේත් ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබට මඟ පෙන්නපු ඒ දේ වචනය අල්ලගෙන ඔබ යාඥා කරන වෙලාවේ ඒ පොරොන්දු වලට දුන්නු උත්තර නිසා ඔබ කොච්චර දවස්පතා උන්වහන්සේට ස්තුති කරනවද? මන්ද ඒ නොවෙනස් වෙන හිස්ව හැරී නොවන වචනය නිසා ඔබ උන්වහන්සේට ස්තුති කරන්න. ඒ පොරොන්දු ගැන. තුන්වෙනි කාරණාව තමයි ඔවුන්ව ආරක්ෂා කළ නිසා උන්වහන්සේට ඔවුන් ස්තුති කරනවා. දේ වචනේ 21 කියනවා. ඒ 21 වෙනි පදේ ඔවුන්ට කිසි අයුක්තියක් කරන්න උන්වහන්සේ කිසි මිනිසෙකුට ඉඩ නොදුන්සේක කියලා. එන අද දවසේ මේ දිව්‍යමය ආරක්ෂාව ගැන ඔබ කොච්චර විශ්වාස කරලා උන්වහන්සේට ඒ ස්තුතිය දෙනවද? ඇයි ඔබ හිතලා බලන්න සතුරු කරදර සමහර වෙලාවට ඔබ රැකියා කරන ස්ථානයේ ඔබට නොපෙනෙන්න වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි අනතුරු, භයානක රෝග, සතා සර්පයන්ගෙන් විවිධාකාර විදිහේ මේ පොළවල් වල පොළව තුල
අපිට තියෙනවා ඒ අනතුරු කාල. නමුත් ඒ හැම තැනකදීම උන්වහන්සේ ඔබට දුන්නු ආරක්ෂාව ගැන කොච්චර ස්තුති කරනවද? වැඩි ඕනේ ඔබ දවසක් ඉවර වෙද්දී ඒ දවස තුල දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට දුන්නු ආරක්ෂාව ගැන ඔබ කී වතාවක් උන්වහන්සේට ස්තුති කරනවද? හතරවෙනි කාරණාව. ඒ තමයි උන්වහන්සේගෙන් ලැබුණු ගැලවීම ගැන ඔවුන් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අද දවසේ අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන පාපේ බලයෙන් අපව ගලවාගත් එක ගැන, ඒ වගේම උන්වහන්සේ අපිට දුන්නු පව් කමාව ගැන, ඒක දවස්පතා අපිට දෙන්න වූ ඒ පව් කමාවේ ආශිර්වාදය ගැන, ඒ වගේම උන්වහන්සේ අපිට දුන්නු සදාකාලික නිවස ගැන, ඒ සියල්ල වගේම මේ බලාපොරොත්තුවේ ජීවිතේ මරණයේදීත් අපිට තියෙන මේ බලාපොරොත්තුව ගැන අපි උන්වහන්සේට මේ දුන්නු ගැලවීම නිසා අපි කොච්චර ස්තුති කරනවද? ඔබ සිතලා බලන්න. අද දවසේ මේ කාරණාවලට අමතරව දෙවියන් වහන්සේගේ වචනය තුලින් මා ඔබට තවත් කාරණා කීපයක් මතක් කරනවා. ඔබ හිර වෙලා ඉන්න තැනින් නිදහස් වෙන්න පිණිස. එහෙනම් ඇයි අපිට අද දවසේ ඇයි අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ? පළවෙනි දේ තමයි දේව වචනේ අපිට ඒක කියා ඇති නිසා. දැන් ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. පුංචි දරුවෙකුට අපි මොනවා හරි දෙද්දි අපි යාට උගන්වනවා ස්තුතියි කියන්න, thank you කියලා කියන්න කියලා. ඒක කාගෙන් ලැබුණත් දෙමව්පියන්ගෙන් පිට කෙනෙක්ගෙන්. ඇයි ඒ? එයා කෘතගුණ දක්වන කෙනෙක් වෙනවා දකින්න අපි ආස නිසා. ඒ වගේ තමයි දෙවියන් වහන්සේත් කැමති අපි එහෙම කරනවට. දෙවියන් වහන්සේගේ වචනේ 1 තෙසලෝනික 5:18 කියනවා සියල්ලේදී ස්තුති කරපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේය කියලා. එහෙනම් අපි දෙවිව කැමැත්තට කීකරු වෙලා සියල්ලේදී ස්තුති කරන්න. දෙවෙනි කාරණාව තමයි අපිට ලැබුණු සුද්ධාත්මයන් වහන්සේ ගැන අපි ස්තුති කළ යුතුයි. ඇයි ඒ? එපිස 5 කියනවා අපේ ස්තුති දීම සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා අපි ඒක දෙවියන් වහන්සේට ඔසවන්න කියලා. ඇයි දන්නවද? සමහරු කටින් කොච්චර ස්තුතියවත් හිත ඇතුලේ ඒ ස්තුතිය නැහැ. එහෙනම් ආත්මයන් වහන්සේ අපිට පොළඹවනවා, මඟ පෙන්වනවා කොහොමද අපි ස්තුති කළ යුත්තේ කියලා. ඒ නිසා උන්වහන්සේව අපිට ලැබුණු එක ගැන ස්තුති කරන්න. තුන්වෙනි කාරණාව තමයි ඵලදායි යාඥාවක් එසවෙන පිණිස එය ස්තුතිවන්තකමින් කරන්න. කොහෙද තියෙන්නේ? පිලිප්පි 4:6 කියනවා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන් කන්නලව්වෙන් නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා කියලා. ඇයි දන්නවද? මම ඔබත් එක්ක එක වචනයක් බෙදා ගන්නවා, සාක්ෂියක්. ඒ තමයි මගේ දරුවට කොවිඩ් කාලේ වැඩට යන්න තිබුණා. අපි හැමෝම ඒ කාලේ බයෙන් හිටපු කාලයක්. නමුත් ආත්මයන් වහන්සේ මට මේ වචනේ මඟ පෙන්නුවා. මම උන්වහන්සේට ස්තුති කරා. හැමදාම මගේ දරුවත් එක්ක උන්වහන්සේ ඉඳලා මේ නොපෙනෙන අපිට ඇහැට පේන්නේ නැහැ ඒ වෛරස් එක මොකද්ද කියලා. හැබැයි මේ මොහොතේ උන්වහන්සේගේ රැකවරණය තිබ්බා. ඔහු ආරක්ෂා කරා දෙවියන් වහන්සේ. ඒ නිසා අපේ සියලු යාඥා ඵලදායි වෙන්නේ අපි උන්වහන්සේට එක ස්තුතියෙන් ඔසවද්දී. ඒ වගේම හතරවෙනි කාරණාව ස්තුති දීම තුළින් දිව්‍ය බලය නිදහස් වෙන නිසා ඔබ ස්තුති කරන්න. යෝනා මාළුවගේ බඩේ ඉඳන් යාඥා කරමින් දෙවියන් වහන්සේට ස්තුති කරා. ඔහු අවශ්‍ය තැනට මාළුවා ගෙනාවා දෙවියන් වහන්සේගේ දිව්‍ය බලයෙන්. ඒ වගේම යේසුස් වහන්සේ 5000කට කන්න දෙද්දි ලාසරස්ව මලුන්ගෙන් නැගිටවද්දි උන්වහන්සේ ස්තුති දුන්නා. එහෙනම් මේ දේ අපි කළ යුතුයි. ඇයි? අපිට නොපෙනෙන වෙලාවේ දෙවියන් වහන්සේගේ දිව්‍ය බලය නිදහස් වෙනවා. ඒ වගේම තමයි පස්වෙනි කාරණාව ස්තුති දීමෙන් අපි ලැබූ ආශිර්වාදේ ආරක්ෂා කරගන්න. ලූක් 17 ලාදුරු රෝගීන් 10 දෙනාගෙන් 10ක් සුව වුණත් එක්කෙනෙක් කැරිලා ආවා. ඔහු උන්වහන්සේගේ පාමුල ස්තුති දෙද්දි එහෙනම් ඔහු සම්බන්ධයකට ඇතුල් වුණා. මේ පොළොවේ ආශිර්වාදයත් ඒ සුවයත් රැකුණා. ඒ වගේම සදාකාලයක ඒ ආශිර්වාදය ඔහු ලබා ගත්තා. ඒ නිසාද දවසේ ජීවිතයේ ඔබේ හුස්ම ටික තිබෙන තාක්කල් හැම දවසකම හැම කාරණාවක් ගැනම දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඔබට ජේසුස් පීඨයි.